යනවා. මම මාතෘකාව කරගත්ත බලවත් මෙහෙයවීමේ කාලයක්. අපි දැන් ඉන්න කාලය බලවත් මෙහෙයවීමේ කාලයක්. කවුගේ මෙහෙයවීමක්ද? කවුද මෙහෙයවන්නේ? ඒ නිසා මම ඒක කතා කරන්න පටන් ගන්නවා. ගිය බ්‍රහස්පතින්දා කතා කරපු කාරණේ ඇසුරු කරගෙන ඒකේ දිගුවක් විදියට ඇවිල්ලා මේ කතා කරන දේ. ඒ නිසා එලිදරව් පොතට අපි පෙරලමු. එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයට අපි පෙරලලා අපි කියවමු පළවෙනි පදේ. එලිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. බලවත් මෙහෙයවීමේ කාලයක් ඔබයි මමයි ගත කරමින් ඉන්නවා. ඔබයි මමයි ඒ කාලය ඇතුළේ ඉන්නවා. මොකක්ද උන්වහන්සේ අද අපිට කියන්න යන්නේ? උන්වහන්සේ ඔබේ හදවත කොයි විදියටද අද ස්පර්ශ කරන්න යන්නේ? අපි කියමු. ඉන්පසු අහසේ දොරක් කෙරී තිබෙනවා මම දුටිමි. හොරණෑවක ශබ්දයෙන් මා සමග කතා කරනවා මා ඇසූ පළවෙනි හඬද මෙහි නැගී වරෙන්න. මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමි කීය. ඇති. මේ පදේ කියවද්දී අපිට මතක් වෙනවා එලිදරව් පළවෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදය. මම කිව්වා කලින් ඔබට දෙවියන් වහන්සේ යොහන්ට එලිදරව් පොත නැත්තම් මේ දේ එලිදරව් කරනකොට ප්‍රධාන කාරණා 3ක් ඔස්සේ තමයි උන්වහන්සේ කතා කරේ. එක යොහන් දුටු දේවල්, දෙක දැන් තිබෙන දේවල්, තුන වෙන්නට තියෙන දේවල්. එනිසා දැන් යොහන්ට දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදවල දැන් තිබෙන දේ ලෙසින් උන්වහන්සේ සබාව ගැන කතා කරලා ඒක ඉවර කරනවා තුන්වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ. හතරවෙනි පරිච්ඡේදයට එද්දී දෙවියන් වහන්සේ යොහන්ට කියනවා යොහන් එන්න මින් පස්සේ විය යුතු දේවල් මම නුඹට පෙන්වනවා. මින් පස්සේ විය යුතු දේවල් නුඹට පෙන්වනවා. ඒ නිසා හතරවෙනි පරිච්ඡේදයෙන් ඉස්සරහට තියෙන ඔක්කොම උන්වහන්සේ යොහන්ට පෙන්වුවා වෙන්නට යුතු දේවල්. ඇත්තටම මේක සමහර වෙලාවට අපි කියවද්දී අපිට හිතෙන දේ හරි වැදගත්. උන්වහන්සේ බලන්න මෙතන යොහන්ට කියනවා යොහන් විය යුතු දේවල් තමයි මම පෙන්වන්නට යන්නේ. ඒ කියන්නේ මේ විය යුතු දේවල් සිද්ධ විය යුතුමයි කියලා දෙවියන් වහන්සේ නියම කරලා තිබුණා. මේ දේවල් වෙන්නම ඕනේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබුණා. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් ඒක අපි පළවෙනි පරිච්ඡේදයේ අපි දැක්කා. ඔව් යොහන්ට දෙවියන් වහන්සේ මේ පෙන්වන්නේ ස්වාමින් වහන්සේගේ දවස. ඇත්තටම ස්වාමින් වහන්සේගේ දවස ගැන පරණ ගිවිසුමේ උන්වහන්සේ කියලා තිබුණා. මම කැමති පද කීපයක් මේ වෙලාවේ කියවන්න ඒ ස්වාමින් වහන්සේගේ දවස ගැන. අපි පෙරලමු යෙසායා පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයට මම පද දෙකක් තුනක් කියවන්නම්. අපි මේක මේ තියෙනවා මෙහෙම දවසක් කියන එක ගැන අපි වටහාගෙන ඉස්සරහට යන්න අවශ්‍ය නිසා යෙසායා 13 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය කියමු. මක්නිසාද ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ. එය සර්ව පරාක්‍රමයන්න් විසින් එවන විනාශයක් මෙන් පැමිණෙයි. එබැවින් සෑමත් බෙලහීන වන්නේය. සියලු මනුෂ්‍යයන්ගේ සිද්ද දියවන්නේය. ඔහු කැළඹෙන්නෝය. වේදනාද රුජාද අල්ලා ඔහු වදන ස්ත්‍රියකු මෙන් වේදනා විඳින්නෝය. ඔහු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය. ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය. බලව දේශය පාලු කර එහි සිටින පෞකාරයන් එයින් නැති කර දමන පිණිස ස්වාමින් වහන්සේගේ දවස රෞද්‍රව කෝපය හා බලවත් උදාස ඇතු එන්නේය. ඇති. යෝවෙල් පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. යෝවෙල් පළවෙනි පරිච්ඡේදය 15 වෙනි පදය.
අහෝ ඒ දවසේ හැටි මක්නිසාද ස්වාමින් වහන්සේගේ දවස ලංව තිබේ. ඒක ਸਰව පරාක්‍රමයාණන් වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය. ඔබට පුළුවන් යෝවෙල් දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය 11 වෙනි පදය ආමෝස් 5:18 2 පේත්‍රස් 3:10ත් කියව ගන්න. මේ හැම තැනකම විශේෂයෙන් පරණ කිව්සුමේ ඒ කියන්නේ යේසුස් වහන්සේ මෙලොවට පැමිණීමටත් පෙර දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේගේ දවසේයි යම් කිසි කාල පරිච්ඡේදයක් උන්වහන්සේ නියම කරා. මේ පද දෙකේම අපි දැක්කා ඒ ස්වාමින් වහන්සේගේ දවස කියන කාල පරිච්ඡේදය ඒක භයානක කාල පරිච්ඡේදයක්. ඒක විනාශයක් ගෙන දෙන කාල පරිච්ඡේදයක්. ඒක දුකක් වේදනාවක් ඇත්තා වූ කාල පරිච්ඡේදයක් ලෙසටයි උන්වහන්සේ අනාගත වක්තුරු හරහා දන්වනු ලැබුවේ. දැන් ඒ කාල පරිච්ඡේදය උන්වහන්සේ යොහන්ට පෙන්වුවා. ඒක මම ඊට කලින් කියලා තියෙනවා. යොහන්ට ඒ කාල පරිච්ඡේදය පෙන්වුවා. ඉතින් ස්වාමින් වහන්සේ දැන් යොහන්ට කියනවා ඔව් එන්න මින් පස්සේ විය යුතු දේවල් මම නුඹට කියන්නම්. ඒතර යොහන්ට ස්වාමින් වහන්සේ ඒ කියපු ඒ පෙන්නපු දේවල් යොහන්ට ඒක අනාගතය. යොහන්ට ඒක අනාගතය. දැන් යොහන්ගේ ඉඳලා අපි දැන් අවුරුදු කීයක් ඇවිල්ලා තියෙනවද? කිස් වර්ෂ 95 96 යොහන්ට මේ එළිදරව්ව දෙන්නේ. දැන් අපි ඉන්නේ 2026 අවුරුදු 2000කට වැඩිය දැන් ඇවිල්ලා. දැන් ඔය එළිදරව් 4 පළවෙනි පදය අද අපිට අතීතයද වර්තමානයද අනාගතයද? යොහන්ට ක්‍රිස්තු වර්ෂ 95 දී අපි වර්ෂයේ අපි 95 තියාගමු ඉස්සරහට යන්න ලේසි වෙන්න. උන්වහන්සේ කියනවා මින් පස්සේ විය යුතු දේවල් කියන්නම්. ඒ 95 වෙන වෙලා නැහැ ඒක. ඉස්සරහට වෙන්න යන්නේ. ඒතර ඉස්සරහ ගැන කතා කරද්දී අපි ඒක බැලුවොත් අපි ඉන්නවා දැන් අවුරුදු 2000කුත් පහුවෙලා. ඒතර මේ පදේ අපිට අතීතයේද වර්තමානයේද අද බලද්දී අනාගතයේද? සමහර තැන් පටලව ගන්නවා එළිදරව් පොතේ. නමුත් උන්වහන්සේ කියපු දේ, උන්වහන්සේ පෙන්නපු දේ, උන්වහන්සේ අදහස් කරපු කාල පරිච්ඡේදය අපි තේරුම් ගන්න අවශ්‍යමයි. මං ආයේ අහනවා උන්වහන්සේ ඒ කියපු දේ එළිදරව් 4 එක අපිට අතීතයේද වර්තමානයේද අනාගතයේද? උත්තරේ මම්ම දෙන්නයි දින්නේ. එළිදරව් 4 යොහන් මේක ලියපු කාලය අපිට අනාගතය. අපිට අතීතය. 95 තමයි යොහන් මේක ලිව්වේ. ඒක අපි එතනින් ඉවර කරනවා. හැබැයි දෙවියන් වහන්සේ කියපු මේ කාල පරිච්ඡේදය එළිදරව් 4 වෙනි පරිච්ඡේදයෙන් ඉස්සරහට උන්වහන්සේ අදහස් කරපු ඒ කාල පරිච්ඡේදය අපි දැන් යෙසායා පොතේ යෝවෙල් පොතේ කියපු ස්වාමින් වහන්සේගේ දවස නැමැති කාල පරිච්ඡේදය අපිට තවම අනාගතය. අපිට තවම ඒ කාල පරිච්ඡේදය අනාගතය. ඒක තව තප්පරයකින් වෙනස් වෙන්න පුළුවන්. ඒක තව පැය ගානකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ ඉන්නේ නැද්දී තවම මේ එළිදරව් 4 එකේ කියන උන්වහන්සේ නියම කරපු විනාශය, වේදනාව, දුක නියම කරපු ඒ කාල පරිච්ඡේදය මේ මොහොතේ තවම අපිට ඒක අනාගතය. ඒ කියන්නේ තවම ඒක සිද්ධ වෙලා නැහැ. තවම ඒක සිද්ධ වෙලා නැහැ. පිළිගන්න කැමතිද? තවම ඒක සිද්ධ වෙලා නැහැ.
ඒ කියන්නේ තවම ස්වාමින් වහන්සේගේ දවස කියන ඒ කාල පරිච්ඡේදය තවම ආරම්භ වෙලා නැහැ. තවම ආරම්භ වෙලා නැහැ. කොහොමද අපි එහෙම කියන්නේ? කොහොමද අපි එහෙම කියන්නේ? ස්වාමින් වහන්සේගේ දවස එහෙම නැත්නම් මේ කියන පීඩා කාලය පටන් අරගෙන නැහැ කියලා කොහොමද අපි තවම කියන්නේ? ස්ථිරව කියන්නේ කොහොමද එහෙම? මේ තියෙන දේවල් එලිදරව් පොතේ මේ කතා කරලා තියෙන පීඩාවන් වර්තමානයට අදාළ කරගන්නවා සමහර තැන්වලදී. හේතුව ඒහා සමාන පීඩා, ඒහා සමාන විවිධ දේවල් මේ වර්තමානයේත් සිද්ධ වෙන නිසා. නමුත් ඒක දෙවියන් වහන්සේ කියපු ආකාරයට ගැලපෙන්නේ නැහැ. මේ වර්තමානයේ පීඩා තියෙනවා. මේ වර්තමානයේ වේදනා තියෙනවා. මේ වර්තමානයේ විනාශය තියෙනවා. හැබැයි ඒ උන්වහන්සේ ස්වාමින් වහන්සේගේ දවසේයි නියම කරපු කාල පරිච්ඡේදයට අදාළ වූ දේවල් නෙමෙයි. මිනිසු දැන් මේ ලබන විනාශයන් දුක වේදනාවන් ඒ අයගේ පාපය නිසා. ඒ අය තවම යේසුස් වහන්සේව පිළි අරගෙන නැති නිසා. ඒ අයගේ පාපීච්ච ස්වභාවයන් නිසා මිනිසු තවම ඒකේ ප්‍රතිඵල විඳිනවා. තවම ස්වාමින් වහන්සේගේ දවස ආරම්භ වෙලා නැහැ. අපි ඕක කියන එකම කාරණේ, ඕක කියන ප්‍රධානම හේතුව මොකක්ද? යෝහන් 14:3 කියමු. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළිල කරම් නම් මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. යේසුස් වහන්සේ කිව්වා මම ගිහිල්ලා ස්ථානයක් පිළිල කරනවා. පිළිල කරලා මම නැවත ඇවිත් නුඹලව මං ළඟට ගන්නවා. මම බ්‍රහස්පතින්දත් කිව්වා මේ යේසුස් වහන්සේ යොහන් 14:3 ඔය කියන කාරණය ඔතනට එනකම් යේසුස් වහන්සේගේ සේවා කාලේ නම් උන්වහන්සේ අවුරුදු 33ක් එනකම් උන්වහන්සේගේ සේවා කාලේ අවුරුදු 3ක් ඉවර වෙනකම් උන්වහන්සේ ඔක කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි පරණ ගිවිසුමේ කිසිම තැනක යොහන් 14:3 නැහැ. උන්වහන්සේ කිසිම අනාගත වක්තෘවරයෙක් තුලින්වත් ඕක එලිදරව් කළේ නැහැ. ඒ නිසා අපි කියනවා ඕක අභිරහසක්ව තිබුණා. කවුරුත් ඒක දැනගෙන හිටියේ නැහැ. දෙවියන් වහන්සේ ඒක එලිදරව් කළේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ උන්වහන්සේගේ කාලය අවසන් වෙන්නට පැය ගණනකට කලින් උන්වහන්සේ කියනවා මම නැවත එනවා. මම ඇවිල්ලා නුඹලව මං ළඟට ගන්නවා. දැන් මම කියද්දී මේක උන්වහන්සේ මේ නැවත පැමිණීම ගැන මීට කලින් කියලා නැහැ කියලා බයිබල් කියවලා තියෙන ඔබට සමහර පද මතක් වෙන්න ඕන. සමහර පද මතක් වෙන්න ඕනේ. මම කලිනුත් කියලා තියෙනවා මේක. මම අදත් කියාගෙන යන්නම්. මතෝ 24 වෙනි පරිච්ඡේදයට යමු. මෙන්න මේ පදේ කාට හරි මතක් වුණාද කියලා බලන්න. මතෝ 24 වෙනි පරිච්ඡේදේ තුන්වෙනි පදේ කියවමු. උන්වහන්සේ ඔලිව කන්දේ වැඩහුන් කල ගෝලියෝ තනි උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලක සිද්ධ වන්නේද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තමයටත් ලකුණ කිමික්දයි අපට කිවමනවයි කිවෝය. මතෙව් 24 තියෙන්නේ යොහන් 14ට කලින්. යොහන් 14ට කලින් තමයි මතෙව් 24 තියෙන්නේ. කාලය අනුව ගත්තා. එතකොට මම කිව්වා යේසුස් වහන්සේ යොහන් 14:3 ගැන මීට කලින් කතා කරලා නැහැ කියලා. හැබැයි පේදුරු දැනගෙන ඉඳලා තියෙනවා. මතෙව් 16 වගේ පේදුරුට දෙවියන් වහන්සේ විශේෂ ඉල්දරව්වක් දීලා දෙතන. හරි මතෙව් 16 වුණා වගේ. ඇයි පේදුරු අහනවනේ ඔබ වහන්සේගේ ඊමට ලකුණ
මොනවද කියලා. අහනවනේ. නම් පේදුරුට උන්වහන්සේ පේදුරු වෙනම ලයින් එකක් දෙවියන් වහන්සේ එක ගිහිල්ලා දැනගෙන තියෙනවා මේක. යේසුස් වහන්සේ කියන්න කලින්. එහෙමද? නෑ. යේසුස් වහන්සේගේ පැමිණීමේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි යෝහන් 14:3. අනිත් එක තමයි උන්වහන්සේ ඔලිව කන්දට එන එක. ඔලිව කන්දට එන එක උන්වහන්සේ ඊට කලින් කියලා තිබුණා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමක් සිද්ධ වෙනවා කියලා ඊශ්‍රායල් අය දැනගෙන හිටියා. යෝහන් 14:3 යේසුස් වහන්සේ ඊට කලින් කිව්වේ නෑ. දෙවියන් වහන්සේ කිව්වෙත් නෑ. ඒක අභිරහසක්. මේක විශේෂ සැලැස්මක් ඇතුලේ සිද්ධ වෙන දෙයක්. එහෙනම් යෝහන් 14:3 කාටද? අපිට. සභාවට. උන්වහන්සේ මධ්‍යවකාශයට එන්නේ සභාව ගන්න. උන්වහන්සේව අදහගත්ත අපිව ගන්න උන්වහන්සේ එන්නේ. ඉතින් තවම උන්වහන්සේ ආවේ නෑ අපිව ගෙනියන්න. තවම උන්වහන්සේ ඇවිල්ලා නෑ. ස්ථිරයිද? ඔව් තාම උන්වහන්සේ ආවේ නෑ මධ්‍යවකාශයට සභාව අරගන්න. ස්ථිරයි අත උස්සලා පෙන්න. අපිට තියෙන්න ඕනේ තාම ආවේ නෑ උසව ගන්න. මේක මම කියන එක සුදුසු නෑ. ඒ කියන්නේ මම මේ දැන් කියන්න යන දේ දේව ධර්මයට සුදුසු නෑ. නමුත් අඳුන ගන්න මම ටිකක් කියන්නම්. කාට හරි පණිවිඩයක් ආවද හිටි හැදිස්සේ දහස් ගාණක් ලක්ෂ ගාණක් අතුරුදහන් වුණා කියලා. මේක අහන්න අපි ඉන්නේ නෑ. ඒකයි මං කිව්වේ. හරිද? කාට හරි එහෙම පණිවිඩයක් ආවද? ඇලර්ට් එකක් එහෙම ආවද? එසැනින් එහෙම ආවද? 1000ක් නෙමෙයි ලක්ෂ ගාණක් එකවර අතුරුදහන් වෙනවා. මොකද යේසුස් වහන්සේව අදහගත්ත මිනිස්සු ලක්ෂ ගාණක් මුළු ලෝකෙම ඉන්නවා. කෝටි ගාණක් ඉන්නවා. මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. හොඳට දැනගන්න. අපිට එහෙම ආරංචි වුන්නේ නැහැ. හැබැයි ආරංචි වුණා නම් ඒ කියන්නේ එයා ගිහිල්ලා නැහැ. කවුරු හරි කිව්වනම් මට පණිවිඩයක් ආවා කියලා. එතකොට කියන ඔබත් ගිහිල්ලා නැහැ. අහන මම ගිහිල්ලා හරිද? නේද? අර මම බ්‍රාස්වින්දා කිව්වා මොනවාද? අල්ලපු ගෙදර කෙල්ලයි එහා පැත්ත ගෙදර කොල්ලයි නෑ කියන්නේ ඒවා නෙමෙයි. එහෙමත් මිසින් වෙනවනේ නේ. ඒවා ඔසවා ගැනීම නෙමෙයි. ඒවා මොනවාද? උසුලාගෙන යනවා. ඒවා ඉතින් එහෙම ගම්වල ආරංචි වෙයි. අර උන්ද මේ උන්ද වරන් ගිහිල්ලා එහෙම ආරංචි එනවා. ඒවා ඔසවා ගැනීම නෙමෙයි. ඒවා උසුලාගෙන යනවා. ඉතින් තවම යේසුස් වහන්සේ ඇවිල්ලා නැහැ. තවම උන්වහන්සේ ආවේ නැහැ අපිව ගෙනියන්න. තවම මේ මොහොතේ වෙනකන් තවම නැහැ. ඒ නිසා තවම ස්වාමින් වහන්සේගේ දවස පටන් ගත්තේ නැහැ. තවම පීඩා කාලය උන්වහන්සේ ආරම්භ කළේ නැහැ. තවම උන්වහන්සේ උදහසේ කාලය ආරම්භ කළේ නැහැ. මොකක්ද ඒ අදහස? උන්වහන්සේ තවම එක කාලයක් ඇදගෙන ඉන්නවා. මොකද තවම එක කාලයක් ඇදගෙන ඉන්නවා. තව ටිකක් අපි යමු. මොකක්ද ඒ කාලය? රෝම පොතේ අපිට ඒ කාලය කියනවා. මොකක්ද ඒ කාලය? රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. රෝම 6:14 අපි කියවමු. කුමක් හේින්ද නුඹලා ව්‍යවස්ථාව යටතේහි නොව අනුග්‍රහ යටතේහි සිටින බැවින් පවුල් තුමා කියනවා මේ කාලය. යේසුස් වහන්සේ ඔබව මාව ගෙනියන්න එන තැන දක්වාම මේ කාලය තියෙනවා. මොකක්ද මේ කාලය? අනුග්‍රහයේ කාලය. උන්වහන්සේ මධ්‍ය අවකාශයට ආවේ නැහැ කියලා කියන්නේ මේ මොහොතේ. තවම අපි මේ මොහොතේ අපි අනුග්‍රහයේ කාලේ ඉන්නවා. එක තැනකදී අපේ ජීවිත මේ අනුග්‍රහයේ කාලයට ඇතුල් වුණා. අපි යේසුස් වහන්සේව පිළිගත්ත තැන. අපි එකින් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අපි එකින් එක්කෙනාගේ අවුරුදු ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒක තැනකදී මේ අනුග්‍රහයේ කාලයට අපි ඇතුල් වුණා.
එතන ඉඳලා අවුරුදු 15ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් ඔබට නම් ඔබ ඒ අනුග්‍රහයේ කාලේ ඉන්නවා. නමුත් දැන් දෙවියන් වහන්සේ මුළු පොළොවටම අවුරුදු 2000කට වැඩි තවම ඒ අනුග්‍රහයේ කාලේ උන්වහන්සේ තියලා තියෙනවා. උන්වහන්සේව අදහගෙන ඉන්න ඔබයි මමයි අපි හැමෝම තවම විවස්ථාව යටතේ නෙවෙයි අනුග්‍රහය යටතේ ඉන්නවා. උන්වහන්සේ අපිව ගන්න එනකන් අපි ඉන්නේ මේ අනුග්‍රහය යටතේ. උන්වහන්සේ යම් මොහොතක ඔබවයි මාවයි ඔසව ගන්නවාද ඒ මොහොත දක්වාම අපි මේ අනුග්‍රහය යටතේ ඉන්නවා. මොකක්ද ඒකේ තේරුම? මොකක්ද ඒකේ තේරුම? උන්වහන්සේව පිළිගත්ත අපි උන්වහන්සේ තුලට ඇතුල් වෙනකොට අපිට උන්වහන්සේ දුන්න ජීවිතයක්. උන්වහන්සේගේ වරප්‍රසාද වලින් අපේ ජීවිත පිරෙව්වා. අපි යන්නේ එතනින් උන්වහන්සේගේ දරුවෙක් විදියට උන්වහන්සේගේ වරප්‍රසාදය ඇති තවත් වරප්‍රසාද ලබන උන්වහන්සේගේ පුත්‍රයෙක් විදියට අපි ජීවිතයක් පටන් ගත්තා. ඒ ජීවිතය අපි භුක්ති විඳිමින් යනවා. තවම අපි අනුග්‍රහයේ කාලේ ඉන්නවා කියලා කියන්නේ. හෙට දවසේ තුන්වහන්සේ ආවේ නැත්තම් හෙටත් අනුග්‍රහයේ කාලය කියලා කියන්නේ ඒ දුන්නු ජීවිතය අපිට භුක්ති විඳින්න තව කල් තියෙනවා. තව කාලය හම්බ වෙනවා ඒ උන්වහන්සේගේ පුත්‍රකමේ ජීවිතය අපිට භුක්ති විඳින්න. මේ මොහොතේ උන්වහන්සේ දුන්නු ඒ ජීවිතය අපිට දීලා තියෙනවා ඒ ජීවිතය භුක්ති විඳින්න. උන්වහන්සේගේ දරුවෙක් විදියට ඒ ජීවිතය අත්දකිමින් යන්න. මේක ආශිර්වාදයක් අපිට. ඇයි උන්වහන්සේ අපිට දුන්නු ජීවිතය අපිට තව අත්දකින්න පුළුවන් වෙනවා. උන්වහන්සේ මොනතරම් යහපත් දෙවියන් වහන්සේද කියලා අපිට තව අත්දකින්න පුළුවන් වෙනවා. උන්වහන්සේ අපිට කාලය දීලා තියෙනවා. උන්වහන්සේ තවම ඉන්නේ අල්ලගෙන එක පැත්තක අපිට පුළුවන් ඒ ජීවිතය තව ජීවත් කරවන්න. ඊටත් වඩා ලස්සනම දේ තමයි එපිස 3 වෙනි පරිච්ඡේදයේ අපි 14 වෙනි පදයට යමු. මෙන්න මේ දේ තමයි කියන්න අවශ්‍ය. පෞල්තුමා කියනවා මම 14 ඉඳලා කියවන්නම්. මේ නිසා ස්වර්ගෙහිද පොළොවේහිද ඒ ගෝත්‍රයට නම් දෙන්නා වූ පියාණන් වහන්සේට මම මාගේ දන නම උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුල වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමෙහි මුල් ඇද පිහිටා සිට දෙවියන් වහන්සේගේ මුළු පූර්ණකමට පූර්ණ වන පිණිස සියලු ශුද්ධවන්තයන් සමග ක්‍රිස්තුස් වහන්සේගේ දැනගත නොහැකි ප්‍රේමය දැනගෙන එයි පළල දිග උස ගැඹුර කිමෙක්ද කියා තේරුම් ගන්නට නුඹලාට පුළුවන් වන පිණිසත් උන්වහන්සේගේ මහිමේ සම්පතේ හැටියට නුඹලාට දෙනමින් යාඥා කරමි. දැන් අපි අනුග්‍රහය යටතේ ඉන්නවා කියද්දී අපේ ජීවිත තුල සිද්ධ වෙන්නා වූ අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුල නැත්නම් අපේ ආත්මීක මනුෂ්‍යයා තුල සිද්ධ වෙන්නා වූ මේ මෙහෙවීම අපිට තව අත්දකින්න පුළුවන්. පෞල්තුමා කියනවා මම යාඥා කරනවා. කාරණා ගණනාවක් කියද්දී මම ගන්න කාරණාව ඔහු කියනවා උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන අභ්‍යන්තර මනුෂ්‍යයා බලයෙන් ශක්තිමත් වන පිණිස මම යාඥා. දැන් අපිට දුන්නා උන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේ. මේ අනුග්‍රහයේ කාලයේ තියෙන වැදගත්කම මේකයි. මේ අනුග්‍රහයේ කාලයේ තියෙන වැදගත්කම මේකයි. ඔබටයි මටයි ඔබේ මගේ ශක්තියෙන් බෑ කියලා උන්වහන්සේ දන්නවා. අනිත් හැම වටපිටාවක්ම අනිකුත් හැම ධර්මයක්ම කියද්දී තමන් ගැලවෙන්න කියලා උන්වහන්සේ දන්නවා බෑ මිනිස්සයාට තනියම ගැලවෙන්න. බෑ මිනිස්සයාට තමන්ගේ ගැලවීම තමන් හදාගන්න. ඒ නිසා උන්වහන්සේ තීරණය කරා මිනිස්සයාව ගලවන්න උන්වහන්සේ. ඒ යේසුස් වහන්සේ ඔබයි මමයි උදෙසා මිලේ ගෙව්වා. එතනින් ඉවර කළාද?
නෑ. එසේකියල් 36:14 කියනවා උන්වහන්සේ මෙන්න මෙහෙම මම කියවන්නම් මේ පදය. එසේකියල් 36:27 සමා වෙන්න. මාගේ ආත්මය නුඹලා තුල තබා නුඹලා මාගේ 50 ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නේ මි. අපි අනුග්‍රහය කාලේ දැන් ඉන්නවා කියන්නේ උන්වහන්සේගේ ආත්මයාණන්ගේ මෙහෙයවීම. සුදාත්මයාණන් අපි තුල වැඩවසමින් අපේ ඇතුළාන්තයේ කරන්නා වූ මෙහෙයවීම තුල අපිට තව ගැඹුරට යන්න පුළුවන්. තවත් උන්වහන්සේට සමීප වෙන්න පුළුවන්. එනිසා අනුග්‍රහය කාලේ අපි ඉන්නවා කියන්නේ ලොකු ආශිර්වාදයක්. නමුත් යක්ෂයාට ඕනේ මේක මිනිසුන්ගෙන් වහන්න. ඒ නිසා උත්සාහ කරනවා මිනිස්යව අදාහගත්ත කෙනාව නැවත ව්‍යවස්ථාවට ගෙනියන්න. පවුල් කිව්ව රෝමායේ අපි ඉන්නේ ව්‍යවස්ථාව යටතේ නෙවෙයි. අනුග්‍රහය. එහෙනම් දැන් අපිව මෙහෙවනවා සුදාත්මයන්න් වහන්සේ. අපේ අභ්‍යන්තර මිනිස්ය බලවත් වෙන්න යන්නේ සුදාත්මයන්න් වහන්සේගේ මෙහෙවීමෙන්. අපි අභ්‍යන්තර මිනිස්ය පැමිණෙන හැම සතුරු පීඩාවකටම මුහුණ දෙන්නට තරම් බලවත් ස්වභාවයක් වෙන්න යන්නේ සුදාත්මයන්න් වහන්සේගේ මෙහෙවීමෙන්. ඒ නිසා බලවත් මෙහෙවීමේ කාලයක් තමයි අපිට මේ තියෙන්නේ. අපි අඳුර ගන්න ඕනේ මේක. ඔබ තුල ඉන්න සුදාත්මයන්න් වහන්සේ ඔබව මෙහෙවන ඔබ තුල ඉඳන්. කොච්චර ලොකු ආශිර්වාදයක්ද. රෝම 8:14 කියනවා පාවුල්තුමා දෙවියන් වහන්සේගේ ආත්මයාණන් විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක්. ඇයි එතන යම් පමණ දෙනෙක් කියලා දැම්ම? රෝම 8:14 දෙවියන් වහන්සේගේ ආත්මයාණන් විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද? ඒ කියන්නේ ඔක්කොම දෙනාම දෙවියන් වහන්සේ ගෙනියන්නේ නැහැ. අපි හිතමුකෝ මෙතන 20ක් ඉන්නවා. 20ම ගෙනියන්නේ නැහැ. ඒකද කියන්නේ පාවුල්? කීප දෙනෙක්ව විතරයි ගෙනියන්නේ. මේ අර්ථයටත් මිනිස්සු එනවා. තුරු මෙතන අපි හිතමුකෝ අපි ඉන්නවා 20ක්. අපි ඔක්කොම උන්වහන්සේව පිළි අරගෙන. රෝම 8:14 අපි කියවමුකේ පදේ. මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ආත්මයාණන් විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද? ඒ අය විතරයි උන්වහන්සේගේ පුත්‍රයෝ. පවුල් මොකක්ද මේ කියන්නේ? මෙතන ඉන්න 20න් ආත්මයාණන් වහන්සේ කී දෙනෙක්ව ගෙනියනවද? කවුද දන්නේ? කාටද කියන්න පුළුවන්? පවුල් මේ කියන එකත් එක්ක අපිට ප්‍රශ්න අහන්න පුළුවන් විවිධ. යම් පමණ දෙනෙක්ව ගෙනියන්නේ. එහෙනම් කී දෙනෙක්වද? කොහොමද අපි අඳුනගන්නේ? පවුල් මොකද්ද මේ කියන්නේ? මොකද්ද පවුල් මේ කියන්නේ? මේක හරි වැදගත්. මේක හරිම වැදගත්. පාවුල් යම් පමණ දෙනෙක් කියලා අදහස් කරද්දී පාවුල් යම් පමණ දෙනෙක් කියලා කියද්දී ඔහු මේ වෙන් කිරීම කරන්නේ සභාව ඇතුලේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් විසින් යම් පමණ දෙනෙකු ගෙනියනවා කියලා කියද්දී ඔහු මේ වෙන් කිරීම කියන්නේ සභාව ඇතුලේ නෙමෙයි. මේ වෙන් කිරීම කරද්දී ඔව් පාවිච්චි කරන කුලකයේ වෙන්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම. එතකොට මනුෂ්‍ය වර්ගයා තුල යේසුස් වහන්සේව පිළිගත් පිරිසක් ඉන්නවද? අනේ ඒ අයව තමයි සුදාත්මයන්න් වහන්සේ මෙහෙවණු ලබන්නේ. මේක සභාවක වෙන් කිරීමක් කරා නම් පාවුල්තුමා මිනිසුන් ගලවලා තියන්නේ කවුද? පාවුල්ද යේසුස් වහන්සේ? පාවුල් එහෙම කරන්නේ. ඔහු මේ වෙන් කිරීම කරන්නේ හැම මිනිස්සු අතරම.
එතකොට හැම මිනිස්සු අතරම කණ්ඩායමක් ඉන්නවා යේසුස් වහන්සේව පිළිගත්ත. යේසුස් වහන්සේගේ ගැලවීමට ඇතුල් වෙච්ච. අන්න ඒ අයව යම් පමණ දෙනෙක් කියන්නේ ඒකයි. මුළු මනුෂ්‍ය වර්ගයාම යේසුස් වහන්සේව පිළි අරගෙන නැහැ තවම. යම් පිරිසක් ඉන්නවා පිළිගත්ත. අන්න ඒ අයව පාවුල් කියනවා කවුද ගෙනියන්නේ? ශුද්ධාත්මයාණන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ගෙන යනවා. මේක වර්තමාන කාලයෙන් කියන්නේ. ඒ කියන්නේ දැන් මෙතන ඉන්නවද උන්වහන්සේව පිළිගත්ත මේ ප්‍රමාණය? උන්වහන්සේ මේ හැමෝවම මේ මොහොතේ ගෙනියනවා. මේ මොහොතේ උන්වහන්සේ මෙහෙවීම කරනවා. ඒතර අපි ඉන්න කාලය හරි බලවත් කාලයක්. බලවත් අනුග්‍රහයේ කාලයක අපි ඉන්නේ. මේ අවුරුදු 2000 ඇතුළෙම මේක වුණා ප්‍රේමවන්තෝ. ඒ අනුග්‍රහයේ කාලේ සුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේ අදහගත් අය එක්ක ඉන්නවා. උන්වහන්සේ මෙහෙවීම මේ මොහොතෙත් කරනවා. කරලා ඉවර නැහැ. මේ මොහොතේ ඒකයි කියන්නේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන දැනුත් ඔබව උන්වහන්සේ මෙහෙවනවා. අද මුළු දවසම උන්වහන්සේ ඔබව මෙහෙවනවා. ඇයි? අපි උන්වහන්සේගේ පුත්‍රයෝ. උන්වහන්සේව අදහගත්ත අපි ඒ පුත්‍රකම ලැබනවා කියලා කියන්නේ ආත්මයන්න් වහන්සේගේ මෙහෙවීමට අපි එකතු වෙනවා. එන අනුග්‍රහයේ කාලේ අපි ඉන්නවා කියලා කියන්නේ ප්‍රේමවන්ත දේව දරුවනි සුද්ධාත්මයන්න් වහන්සේගේ මෙහෙවීම ඇතුලේ අපි ඉන්නවා. අපිට මේක දැනෙන්නේ. මාව උන්වහන්සේ මෙහෙවනවා කියන එක දැනෙන්න. මාව උන්වහන්සේ ඇතුළාන්තිද මෙහෙවනවා කියන එක මට දැනෙන්න ඕනේ. ඒක මම අඳුනගත්තේ නැත්තම් ඒකේ පාඩුව මට. කිතුණුවන් අතර ඔන්න ඔය වෙනස එන්නේ. උන්වහන්සේ මෙහෙවනවා. සමහර අයට අඳුන ගන්න අපහසුයි. නමුත් මම ඔබෙන් ඉල්ලන්නේ හැම කෙනෙක්ම මේ උන්වහන්සේගේ මෙහෙවීම අඳුන ගන්න. අඳුන ගන්න එක. අඳුන ගන්න. අපි ඉන්නේ විවස්ථාව යටතේ නෙමෙයි. සුද්ධාත්මයන් වහන්සේ නිදහස් ගමනක් අපිව අරගෙන යනවා. අපිට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා පවුල් යාඥා කරනවා එපිස සභාව ගැන. මම යාඥා කරනවා නුඹලගේ අභ්‍යන්තර මිනිසයා ඒ බලයෙන් ශක්තිමත් බලෙන් ශක්තිමත් වෙන්න ඕනේ. යේසුස් වහන්සේ ඔයාව මාව ගෙනියන්න එනකම් උන්වහන්සේ අපේ ජීවිතවල මේක කරනවා. කොහොමද උන්වහන්සේ ඒක කරන්නේ? උන්වහන්සේ අපිව සත්‍යතාවය කරා මෙහෙවනවා. අපි යොහන් පොතට ටිකක් යමු. යොහන් 14 වෙනි පරිච්ඡේදයේ අපි 23 වෙනි පදය කියවමු. යේසුස් වහන්සේ ඌට උත්තර දෙමින් යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනය ආරක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමු. මේ පේනවද උන්වහන්සේ කියනවා අපි එනවා ඔහු ළඟට. අපි ඔහු ළඟට ඇවිල්ලා මොකක්ද කියන්නේ? ඔහු සමග වාසය කරනතර මේ අපි ඉන්න කාලය. ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අපි හැම කෙනෙකුටම පුද්ගලිකව අත්දකින්නට පුළුවන් වූ කාලයක් බවට උන්වහන්සේ තියලා තියෙනවා. උන්වහන්සේ කාවවත් විශේෂ කරන්නේ නැහැ මෙතන. මම අරයා එක්ක විතරයි ඉන්න යන්නේ. මම මෙයා එක්ක විතරයි ඉන්න යන්නේ කියලා විශේෂ කරන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ කියන එකම දේ මාව පිළිගන්න. මගේ වචනයත් එක්ක යන අය කවුද? මම යා එක්ක ඉන්න යනවා. උන්වහන්සේ පිළිගන්න උන්වහන්සේගේ ගැලවීමේ ඒ පණිවිඩය ලබාගෙන ඒ ගැලවීමට ඇතුල් වෙන කෙනා කවුද? උන්වහන්සේ කියන මම ඔහු සමග. මෙතන බලන්න උන්වහන්සේ පොදුවේ කියන්නේ ඔහු කියලා පාවිච්චි කරා. උන්වහන්සේ කියන ඔහු සමග. ඒ කියන්නේ තනිව උන්වහන්සේගේ අභිමුඛය උන්වහන්සේ ඉන්න යනවා ඔබත් එක්ක මාත් එක්ක. අපි එකතු වෙන වෙලාවට විතරක් උන්වහන්සේ ඉන්න යනවා නෙවෙයි. අපි ගෙදර ඉන්නකොටත් උන්වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේ කියනවා
ඔහු ළඟට ඇවිල්ලා වාසය කරනවා. වාසය කරනවා කියන එකේ තේරුම මොකක්ද? කුලියට ඉන්නවනේ. උන්වහන්සේ පදිංචි වෙනවා අපි එක්ක. අපි තුල උන්වහන්සේ නතර වෙලා ඉන්නවා. එහෙනම් අපි මේ ඉන්න කාල සීමාව උන්වහන්සේට අපිව මෙහෙවන්නට අපි පුළුවන් තරම් ඉඩ හදලා දෙන්න ඕනේ. ඒතර අපේ මේ කිතුණු ජීවිතය අපිට වැඩියෙන් අත්දකින්න පුළුවන්. උන්වහන්සේ අපිව කරන බලවත් කිරීම අපිට වටහා ගන්න පුළුවන්. යක්ෂයාට බැරි වෙනවා එතකොට අපි රවට්ටන්න. ඇයි අපි හරි තැන ඉන්නවා. හරි දැනගැන්ම ඉන්නවා. මේ දැනගැන්ම නිවැරදිව ලබා ගන්න එක හරිම වැදගත් ප්‍රේමවන්තේනි. මම එක තැනකදී එක උදාහරණයක් කිව්වා. මම දැනුත් ඒක කියන්නම්. තක්කලි එළවලුවක්ද පළතුරක්ද? තක්කාලි ටොමෑටෝ එළවලුවක්ද පළතුරක්ද? ඒක එළවලුවකටත් ගන්නවා පළතුරකටත් ගන්නවා. හරිනේ? එළවලුවකටත් ගන්නවා පළතුරකටත් ගන්නවා. ඒක පොදුවේ එහෙම ව්‍යවහාර කරනවා. අපි දැනගන්න ඒක. තක්කලි එළවලුවක් විදියටත් ගන්නවා පළතුරක් විදියටත් ගන්නවා. ඒක දැනගන්න. වැරදි නෑ. අපි දැන් ෆෘට් සලාඩ් එකක් හදනවා. කී දෙනෙක් තක්කලි දාන්න? දාලා බලන්න. ඔකේ ඉතුරු කියන්නේ. දාලා බලන්න. ආස හිතෙන. දාලා බලන්න. අපි හිතලවත් තියනවද? දානවද? නෑ දාන්නේ නෑ. ඒතර ඒක මොකද්ද? දැන් අර දැනගන්න විතරක් තියෙන කෙනා. ඕ තක්කලි පළතුරක් නේ. ගන්න ග්‍රෑම් 100ක් ෆෘට් සලාඩ් එකට දාන්න. ඒ දැනගන්න විතරක් තියෙන කෙනා මොකද කරන්නේ? හදන ෆෘට් සලාඩ් එකට තක්කලි දා ගන්නවා. සමහර කිතුණුවන්ට ඒ දැනගන්න දීලා අර මං කියෝ දෙවෙනි දැනගන්න දීලා නැහැ. වචනේ ඒක දීලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ තක්කලිත් තරම් ෆෘට් සලාඩ් එකට දානවා. දාලා අනාගතව මොකද වෙන්නේ? මම නම් කාලා නැහැ තක්කලි දාලා ටෙස්ට් කරන්න නම් කවුරු හරි පොඩ්ඩක් කාලා බලලා කියන්න පාස් එක මෙන්න මේ වගේ කියලා. නමුත් දෙවියන් වහන්සේ අපිට ලබා ගන්නයි කියන දැනගන්න එහෙම නෙමෙයි. නමුත් සුද්ධාත්මයන්න් වහන්සේ අපේ ජීවිත තුල ඉඳගෙන අපේ ඇතුලේ නතර වෙලා ඉඳගෙන අපි තුල වාසය කරමින් උන්වහන්සේ කියනවා මුළු සත්‍ය කරා සුද්ධාත්මයන්න් වහන්සේ මඟ පෙන්වනවා. ඒතර උන්වහන්සේ දෙන දැනගැන්ම නිවැරදි දැනගැන්ම. හරි තැන හරියට කොහොමද හසුරුවන්නේ කියලා උන්වහන්සේ අපිට කියලා දෙනවා. ඒතර මේ අනුග්‍රහයේ කාලය ඇතුලේ සුද්ධාත්මයන්න් වහන්සේ සත්‍ය දැන ගැනීම උදෙසා සත්‍ය ලබා ගැනීමට අපිව මෙහෙවනවා අපි තුල ඉඳගෙන. ඒකට අවහිර දාන්න එපා. ඒකට අවහිර දාන්න කාටවත් දෙන්න එපා. එතකොට අපි අර ෆෘට් සලාඩ් එකට තක්කලි දාපු මිනිහා වගේ වෙනවා. එයා කිතුණු ජීවිතේ උන්වහන්සේ දුන්නු ඒ රස කිතුණු ජීවිතේ එයාට ඒ විදියට භුක්ති විඳින්න බැරි වෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත දේවදරුවනි සත්‍යතාවය ලබා ගන්න ඒ සත්‍යතාවය තුල ගැඹුරට යන්න සුද්ධාත්මයන්න් වහන්සේ අපිව මෙහෙවනවා. මේක බලවත් මෙහෙවීමේ කාලයක් මේ අනුග්‍රහය කාලය කියලා කියන්නේ. ඉතිහාසයේ උන්වහන්සේගේ දරුවන්ව ඒ වචනයට එහෙම මෙහෙවීමක් උන්වහන්සේ කරා. ඒ විතරක් නෙමෙයි මම යූත් පොතට ටිකක් පෙරලන්න කැමතියි. යූත් පොතට. යූත් පොතේ අපි කියවමු 20. නමුත් ප්‍රේමවන්තේනි නුඹලා වනාහි නුඹලාගේ තා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනගා ගනිමින්
ශුද්ධාත්මයන් වහන්සේ තුල සිට යාඥා කරමින් සදාකාල ජීවනයේ පිණිස අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දයාව බලා සිටමින් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පැවතියල්ලා. උන්වහන්සේව දන්නේ නැති කාලේ අපිට දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධතාවය අපිට විවෘත වෙලා තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේව අපි ලබා ගත්තට පස්සේ උන්වහන්සේව අදහයේ ගැලවීමට ඇතුළු වුණාට පස්සේ උන්වහන්සේට අපිට ඍජුව කතා කරන්න ඉඩ ප්‍රස්තාව ලැබුණා. පියාණනී කියලා කතා කරන්න පුළුවන් නේ පුත්‍රකමේ ආත්මය අපිට දුන්නා කියලා පාවුල් තුමා ගලති පුතේ කියනවා. ඒතොර අපිට මේ ආත්මය උන්වහන්සේ දුන්නාට පස්සේ උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ අපිව මෙහෙවනවා ඒ තිවියන් වහන්සේ එක්ක අපි කරන කතා බහට. ඒ නිසා විශේෂ මොනවද කාලවල අපිට අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන්න් වහන්සේ යාඥා ජීවිතයකට ඔබව මෙහෙවන දෙවියන් වහන්සේ. උන්වහන්සේ එක්ක කතා කරන පිණිස ඒ අතුලාන්තයේ මෙහෙවීම උන්වහන්සේ ඔබේ ජීවිතේ කරනවා. ඉතින් යුත් කියනවා සුද්ධාත්මයන්න් තුල සිට යාඥා කරමි. අපේ යාඥා ජීවිතය වඩා නැවුම් වෙනවා. අපි සුද්ධාත්මයන්න් වහන්සේ තුල යාඥා කරනවා. ඉතින් මේ අනුග්‍රහයේ කාලය ඔබවයි මාවයි සුද්ධාත්මයන්න් වහන්සේගේ බලවත් මෙහෙවීමකට මේ ඉදිරියේ යටත් කරන්නට ඔබ තීරණයක් කරගන්න. සුද්ධාත්මයන්න් වහන්සේ බොහොම කැමැත්තෙන් අපිව මෙහෙවනවා. මොකද උන්වහන්සේට තමයි අපිව ඕනේ උන්වහන්සේ එක්ක ඉස්සරහට යන්න. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් ඔබයි මමයි තුල ඉන්නවා. උන්වහන්සේ බොහොම කැමැත්තෙන් අපේ ජීවිත තුල වාසය කරනවා. එක තැනක් එයි උන්වහන්සේ මුළු ලෝකයටම උදහස වගුරුවනවා. හැබැයි එතකන් උන්වහන්සේ අපිව ගෙනියනවා. ඒක විතරක් නෑ. තව දෙයක් තියෙනවා. තෙසලෝනික පොතට අපි යමු. අපි මේක අඳුන ගන්නම අවශ්‍යයි. උන්වහන්සේගේ පැමිණීමත් ලංව තියෙන මේ කාලේ. දෙවෙනි තෙසලෝනික යවුම් පත්‍රයේ දෙවෙනි පරිච්ඡේදය අපි පළවෙනි පදය කියවමු. සහ දෙවෙනි පදය. සහෝදරයනි අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන ස්වාමින් වහන්සේගේ දවස ලං වී තිබේයයි ආත්මෙන්වත් වචනෙන්වත් අපෙන් ලැබුණාක් මෙන් පෙන්වන ලියුමකින්වත් ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද නොකලබෙන හැටියටද අපි නුඹලාගෙන් උදක්ම ඉල්ලමු. පාවුල් කියනවා අපෙන් ලැබිච්ච ලියුමක් කියන්නේ අපි එවපු ලියුමක් නිසාව. ඔව් කියන අපෙන් ලැබුණාක් මෙන් පෙන්වන ලියුමකින්වත් චංචල වෙන්න එපා. උන්වහන්සේගේ පැමිණීම ගැන මෙච්චර උන්වහන්සේ ගැන කතා කරන මෙච්චර උන්වහන්සේගේ වචනය ගැන කතා කරන පාවුල් කියනවා මේ ආත්මයෙන්වත් අපෙන් ලැබුණාක් මෙන් පෙන්වන ලියුමකින්වත් චංචල වෙන්න එපා. උන්වහන්සේ කාටවත් කතා කරලා කියන්නේ මම එනවා අහවල් කාලේ කියලා. කවුරු හරි එහෙම කියනවා නම් දැනගන්න ඒ දෙවියන් වහන්සේ නම් නෙමෙයි. මොන තරම් බලවත් වුණත් දෙවියන් වහන්සේ කාටවත් කියන්නේ නැහැ. කියන්න සෙනගට මම එනවා අහවල් දවසේ. පහුගිය අවුරුදු වල එහෙම කිව්වනේ. 2025 සැප්තැම්බර්ද ඔන්නෝම එනවා කියලා සමහර අය කිව්වා. උන්වහන්සේ ආවේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. පවුල් මොකක්ද අදහස් කරන්නේ? මොකක්ද අදහස් කරන්නේ? ඔව් අදහස් කරන දේ හරි වටිනවා. ඔහු මේක කියන හේතුවක් තියෙනවා. ඒ පරිච්ඡේදයේම 7 වෙනි පදයේ කියමු අපි. මක්නිසාද නොපනත්කමේ අභිරහස දැනටම ක්‍රියා කරන්නේය. නමුත් තමා පහ කරනු ලබන තුරු දැන් වළක්වන්නා වූ කෙනෙක් සිටී. යේසුස් වහන්සේ අපිව ගන්න එන මොහොත වෙනකම්ම සුද්ධාත්මයන්න් වහන්සේ ක්‍රියා කරනවා. ඔබටයි මටයි මේ සුද්ධාත්මයන්න් වහන්සේගේ ක්‍රියා කිරීම එක්ක යනකොට
අනතුරක වැටෙන්නේ නැතුව මේ ගමන අපිට යන්න පුළුවන්. මොකක්ද වෙන්නේ කියන දේ උන්වහන්සේ අපිට කියනවා. උන්වහන්සේ සත්‍ය කරා මඟ පෙන්වනවා කියලා කිව්වා විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ කිව්වා පැමිණෙන්නට තිබෙන දේ කියනවා, අහන දේ උන්වහන්සේ කියනවා. ඒතර අපි මේ ජීවිතේ යනකොට අපි බොරු ඉගැන්වීමකට අහු වෙන්නේ නැතුව, මුලාවකට වැටෙන්නේ නැතුව යන්න සුදාත්මයන්න් වහන්සේ මඟ පෙන්වනවා. අපි එක්ක ඉන්නවා උන්වහන්සේ. විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබ එක්ක ක්‍රියා කරන දෙවියන් වහන්සේ. ඒ නිසා මට කියන්න බෑ ඔබ එක්ක සුදාත්මයන්න් වහන්සේ නැයි කියලා. එහෙම කියන්න අවසරයක් අයිතියක් උන්වහන්සේ කාටවත් දීලා නැහැ. කාටවත් දීලා නැහැ. එක පිරිසකට විතරයි අපිට බයක් නැතුව කියන්න පුළුවන්. කාටද? යේසුස් වහන්සේව පිළිඅරන් නැත්නම් කවුරු හරි ඔයත් එක්ක සුද්ධාත්මයන්න් වහන්සේ නැහැ කියලා ඒ අයට කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේ පිළිගත්ත හැම කෙනෙකුටම උන්වහන්සේගේ ආත්මය දෙනවා. සමහර අය උන්වහන්සේට සංවේදී නොවි වචනෙන් පිට වැඩ කරනවා. ඒක යා උන්වහන්සේත් එක්ක බලා ගන්න. ඒ මිනිස්සු අපිට දෙන්න බෑ. ඒක ඒ අය දෙවියන් වහන්සේත් එක්ක බලා ගන්න ඕනේ. වචනය ඇහිලා ඒකේ තියෙන දේ කරන්නේ නැත්නම් ඒක දෙවියන් වහන්සේත් එක්ක බලා ගන්න. උන්වහන්සේ ඔබට මඟ පෙන්වනවා යන්න ඕන පාර. ඉතින් බලවත් මෙහෙවීමේ කාලයක් තමයි අනුග්‍රහයේ කාලය කියන්නේ. අපි හිතලා කරන කාලයක් නෙමෙයි. අපි කල්පනා කරලා අපි අපේ ගැලවීම ළඟා කරගන්න අපි දේවල් කරන කාලයක් නෙමෙයි. අනුග්‍රහයේ කාලය කියන්නේ සුදාත්මයන්න් වහන්සේ අපිව මුළුමනින්ම මෙහෙවන කාලයක්. මොකද වෙනවාසේ දන්නවා උන්වහන්සේගේ උපකාරයක් නැතුව අපි කාටවත් යන්න බෑ කියලා. බෑ. එහෙම බෑ. අනිකුත් තැන්වල පෙන්වන්නේ තමන් දෙයක් කරලා තමන් කරන දේවල් තුල තමන්ට ගැලවිය. ඒ නිසා ඔක්කොම එක නෑ. හැමතැනම ගැලවීම නෑ. ගැලවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විතරයි. යමෙක් යේසුස් වහන්සේව තමන්ගේ ජීවිතේ ලබා ගන්නේ නැත්තම් ඒ කෙනාට ගැලවීම නැහැ. ඒක ස්ථිරයි. අර දේ කළා කියලා ගැලවෙන්න යන්නේ නැහැ. මේ දේ කළා කියලා ගැලවෙන්න යන්නේ නැහැ. පේදුරු කිව්වා වගේ ස්වර්ගයේත් පොළොවේත් එක ගැලවුම්කාරයයි. ගැලවෙන්න වෙන තැන් නැත්තම් ජීවිතේ යහපත් කරගන්නත් වෙන තැන්වල තියෙන දේවල් අපිට හරියන්නේ නැහැ. අපිට හරියන්නේ ඒව අපිට හරියන්නේ. නිසා දැන් ආත්මයන්න් වහන්සේ මෙන්න මේ දේ කරනවා. මම අර කීපු දේවල් වලට අමතක. ඉලිදරව් අවසාන පරිච්ඡේදයට යමු. මම එතනින් ඉවර කරන්න. ඉලිදරව් 22 වෙනි පරිච්ඡේදේ 17 වෙනි පදේ. අපි කියමු. ආත්මයන්න් වහන්සේද මනමාලීද වරෙන්නයි කියති. ද ආත්මයන්න් වහන්සේ හරි කවුද මනමාලි? මනමාලි කවුද? මනමාලි කවුද? සති දෙකකට තුන කලින් නම් මනමාලියක් හිටියා මෙතන. මේ කියන මනමාලි කවුද? සබාව. ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය. ඒ මනාලිව අරගෙන යන්න තමයි උන්වහන්සේ එන්නේ. ඉතින් 17 වෙනි පදේ කියනවා ආත්මයන්න් වහන්සේද මනමාලීද වරෙන්නයි කියේ. දැන් ආත්මයන්න් වහන්සේ සභාව එක්ක එකතු වෙලා මොකක්ද කරන්නේ? ඒ මංගල්‍යයට තව අයට කතා කරනවා. ඒ මංගල්‍යයට තව අයට කතා කරනවා. ඒ නිසා මේ මෙහෙවීමේ කාලය ඇතුලේ උන්වහන්සේ සුභාරංචියටත් අපිව මෙහෙවනවා. ඔතන ඉඳලා හරියන්නේ නැහැ වරෙන් මංගාව. ඕම ඉඳලා හරියන්නේ නැහැ ගැලවෙන්න බෑ.
එන්න යේසුස් වහන්සේ ගාවට අපි ආරාධනා කරනවා. මේකයි මේ කියන්නේ. ආත්මයන්න් වහන්සේද මනාලීද වරෙන්නයි කියන්නේ. මේ අනුග්‍රහයේ කාලේ ඉවරුනාට පස්සේ ඒ ආරාධනාවත් ඉවරයි. ආය අපිට ආරාධනා කරන්න හම්බෙන්නේ නැහැ. ඉවරයි ආරාධන. ඒ නිසා අපි දැන් ගිහිල්ලා ආරාධනා කරනවා. පිළිගන්න එක නොපිළිගන්න එක ඒගොල්ලෝ කරයි. බුදුන් වහන්සේ කියනවා සබහව වරෙන්නයි කියලා කියනවා. මෙන්න අපි තුල සුද්ධාත්මයන්න් වහන්සේ අපේ ආත්මික ජීවිත උදෙසා දේවල් අපි එක කරනවා වගේම උන්වහන්සේ අපි තුලින් උන්වහන්සේ පණිවිඩයක් එළියට දෙනවා. ඒ ඔබයි මමයි සබහව වෙනකොට අපි අනිත් අයට වරෙන් කියලා කියන්නේ. යේසුස් වහන්සේව පිළිගන්න ආරාධනා කරන්නට උන්වහන්සේගේ සභාවට එකතු වෙන්න ආරාධනා කරන්නට ඒද ප්‍රේමවන්ත දේව දරුවනි මේ මෙහෙවීමේ කාලය ඇතුලේ අපි බොහොම සක්‍රීයව ගමන් කරනවා. සුදාත්මයන්න් වහන්සේ අපිව මෙහෙවන මේ කාලේ බොහොම ජොලිතව අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරනවා. බොහොම ඉක්මනට මේ කාලය ඉවර වෙන්න යනවා. බොහොම ඉක්මනට මේ කාලය ඉවරෙන්ට යනවා. පවුල් රෝම 13 වෙනි පරිච්ඡේද 11 වෙනි පදේ ඉඳලා ඔහු කියනවා දැන් වේලාව නින්දෙන් පිබිද ඉන්ට හරි වේලාව කියලා. ඔහු කියනවා රැය ගොඩක් දැන් ගෙවිලා ඉවරයි. දවාල ළඟයි. අපිට තිබුණාට වඩා දැන් ගැලවීමේ කාලය නුඹලාට ලං වෙලා කියලා පවුල් එතන කියනවා. ඔව් ක්‍රිස්තුස් වහන්සේ එන්න ළඟයි. ඒත් තවම අපි අනුග්‍රහය කාලේ. ඒකේ ආශිර්වාදය අරගන්න. දෙවියන් වහන්සේ තව ටිකක් අල්ලගෙන ඉන්නවා. අපි උන්වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට සම්පූර්ණ වන තෙක් සහ පසුතැවිලි නොවුණු අයට ගැලවෙන්න. ඒ නිසා ඕහෙනම් අපිට තව කල් තියෙනවා. හිමිහිට යන් කියනවා නෙමෙයි මම මේ. අපි හිමිහිට එනං හැදමු ඉතින් කියනවා නෙමෙයි මේ. ඔබට දුන්නු ජීවිතය භුක්ති විඳින්න අපිට තව මොහොතක් තියෙනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මගේ ස්වාමින් වහන්සේ කියලා මේ එන මොහොතේ අත්දැකීමකට ගන්න තවත් කාලයක් අපිට තියෙනවා. මේ මොහොතේ ස්වාමින් වහන්සේ තවම ඇවිල්ලා නැති නිසා. කොච්චර හොඳද තවත් අපිට ඒක භුක්ති විඳින්න තියෙන්නේ. අපි අද ජීවත් වෙලා උන්වහන්සේ එක්ක හෙටත් අපිට ඒ ජීවිතේ ගත කරන්න තියෙන එක කොච්චර හොඳද. අපි ඒ සම්පූර්ණත්වයට එන්න ඕනේ. උන්වහන්සේ අපිව අරගෙන එනවා. උන්වහන්සේ ඔබව සභාවේ තියලා තියෙන්නේ ඒ සම්පූර්ණත්වයට එන්න. නිසා මෙන්න මේක මතක තියාගන්න බලවත් මෙහෙවීමේ කාලයක ඔබයි මමයි ඉන්නේ. ඒ නිසා ආත්මීකව කම්මැලි වෙන්න එපා. තදින් ස්වාමින් වහන්සේ අල්ලගන්න. උන්වහන්සේ ඔබව මෙහෙවනවා. ඔබ තුල තියෙන දෙවියන් වහන්සේ ගැන තියෙන හැඟීමට, දෙවියන් වහන්සේ ගැන තියෙන ආදරයට, දෙවියන් වහන්සේ ගැන තියෙන ජෝලිතකමට උන්වහන්සේ කැමතියි. ඒක තව අවදි කරගන්න මේ කාලේ. උන්වහන්සේ එතකොට ආශිර්වාදල ජීවිතයක් අපි වරගෙන යයි. හින්දා දෙවියන් වහන්සේ අපි කියමුද? ස්වාමීනි මට ඔබගේ අනුග්‍රහය ඇතුලේ ඔබ වහන්සේගේ මෙහෙවීම ඇතුලේ තවත් මට රැඳෙන්න, තවත් ගමන් කරන්න අපි කරුණාව ඉල්ලමුද? යම් තැනක් තියෙනවා නම් අපිට සකස ගන්න, පිළිවෙල කරගන්න ඒක මේ වෙලාවේ අපි කරමු. යම් තැනක් තියෙනවද උන්වහන්සේගේ වචනය ඇතුලේ මම එකතු කරගන්න ඕනේ කියලා හැඟිච්ච ඒක එකතු කරගෙන මෙතනින් අපි එළියට යමු. දෙවියන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේගේ මෙහෙවීම ඇතුලේ බොහොම සක්‍රීයව අපි යනවා. ඇයි උන්වහන්සේගේ වචනය කිව්වා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද ඒ හැමෝම උන්වහන්සේගේ පුත්‍රයෝ. හැමෝම පුත්‍රයෝ. ඒ දෙවියන් වහන්සේගේ පවුලේ වරප්‍රසාද ඇති අය අපි. එන අපි ඒව අත්දකින්න වඩා දෙවියන් වහන්සේ කියන්න ඕන. ඉතින් අපි ඇස් දෙක වහමු. අපි ඉන්නේ බලවත් මෙහෙවීමේ කාලයක් ඇතුලේ. කාගේද? සුදාත්මයන්න්
ඒක අපි දැනගන්නකොට අපි ඉඩ දෙනවා උන්වහන්සේ. උන්වහන්සේ මේ කාලය ඔබව මෙහෙවනවා ප්‍රේමවන්ත වීම. උන්වහන්සේ සත්‍යතාවයට ඔබව මෙහෙවනවා. යාඥාව තුලේ ජීවිතයට ඔබව මෙහෙවනවා. සුභාරංචියට ඔබව උන්වහන්සේ මෙහෙවනවා. මේ මෙහෙවීම තුල ඇත්තා වූ රසය ආශිර්වාදය අත්දකින්න අය බවට අපිපත් වෙන්න ඕනේ. තව ගැඹුරට අපි යමු. උන්වහන්සේ එන්ට තව එක දවසක් හරි පරක්කු වෙනවා කියලා කියන්නේ අපේ ජීවිත දෙවියන් වහන්සේ තුල අපි සම්පූර්ණත්වයට දෙන්න තිබෙනවා තව කාලයක්. උන්වහන්සේ ඉක්මනින් එනවා. අපි ඉක්මනින් අපේ අකුලාන්ත මේ වචනයට එකඟ වෙන පිණිස අපි පිළිවෙල කරගමු. අපි ආඥා කරමු ස්වාමීනි මට ඔබ දෙකම. සුදාඥානනි වහන්සේ මාව මෙහෙවන්න. සුදාඥානනි තව තවත් වහන්සේගේ මෙහෙවීම මම දැනගෙන ඊට තව තවත් කීකරුව වහන්සේට මා තුල වැඩ කරන්න ඉඩ දෙමින් යන්න ස්වාමීනි මට උදව් කරන්න.